Hi friends. අද සෙල්ලම් වීඩියෝ එකක් හෙන්නේ. මේගොල්ලෝද සෙල්ලම් කරන්නේ පාටයි. අද රෝසි චුට්ටක් කේන්ති ඉන්නේ. දකින් දැන ලැකි එක රග්න වෙන්න තමයි වහන්නේ. පේනවනේ. අර පැත්ත කරලා ඉන්න කෙනා කොහොමද කේන්ති ගස්සනවා. මොකක් හරි උදේ වෙලා තියෙනවා. දෙන්නත් එක දකින් දැන රණ්ඩු. අද සෙල්ලමක් කියලා සෙල්ලම් කරන්නම නැහැ. අනේ මන් දන්නේ අද රණ්ඩුම තමයි කරන්න දෙන්නත් එක්ක. බ්ලැකිත් අත්තරින්නේ නැහැ. ඉතින් රණ්ඩුවක් නම් රිදන්නේ නම් කිව්ව. කොහොමද මේ දෙනගේ වගේ රණ්ඩු කරන විතර නෙවෙයි සෙල්ලම් කරද්දී පොඩ්ඩක් කල්පනා ඉන්න ඕනේ. අරගේ නියපොතු සැරයි. කුයි වෙලේ හැකට වදින්නේ. සෙල්ලම් කරනකොට මුකුත් නැහැ. දෙන්නම එකම සම්පන්නව නටනවා. රණ්ඩු කරනවා. උදේ මොකක් ලොකුටම තරහ ගින් තියෙනවා නැත්නම් මේ අත බේර ගන්න බෑ. බ්ලැකි සාමාන්‍ය චුට්ටක් අර ට්‍රීට් දන්නේ නැහැ. රෝසිට කේන්ති ගියාට පස්සේ කොහොම හරි අක්කත් එක්ක ලොකුවට රණ්ඩු වෙන්නම තමයි ඕනේ. පේනවනේ බෙල්ල බදාගෙන. අපේ පිංචි වැඩිය නැහැ. එයා ඉතින් මේගොල්ලන්ගේ අතරට එන්නෙම නැහැ. පිංචි සාමාන්‍යයෙන් බ්ලැකි එක සෙල්ලම් කරනවා රණ්ඩු කරනවා. හැබැයි එයා පූසන්ට පොඩ්ඩක්වත් කැමති නැහැ. පූසෝ ළඟට එන්නේ නැහැ. ඒ හින්දා ඉතින් මේ දෙන්නගේ සෙල්ලම් මේ දෙන්න විතරයි. රණ්ඩු කරනවා නටනවා. උඩින් ඉඳන් එකටත් පැන්නා. කොහොමද අපේ චන්ඩි රැජින රෝසි අර දෙන්නටම හපන් එයා. ඉක්මනට කේන්ති යනවා. පොඩි කියලා නෑ. හොඳටම රණ්ඩු කරන්න දන්නවා. ඉතින් දවසම ඕවා තමයි බලන්න වෙන්නේ. මොකක් හරි දෙයක රණ්ඩු වෙලා දැන් යාළු කරගන්න ඕනේ මොකක් හරි කරලා. රණ්ඩු ඉවරෙන පාටක් නැති පාට. යෝ කන බ්ලැකි රිදේ නංගිට දැන් ඇති ඔය එයි තරහයිද හානේ අර බලන්නකෝ යාළුයි අපි යාළුවෝ යාළු කරන්න කියලා තරින් වාසි මාවත් අපනවා. ඒකී යාළු එන්නෙම නැති පාට අද. යාළුයි යාළු කරන්නත් බැරි තරම් තරහ වෙලා දෙන්නත් එක්ක. රෝසිමනික දැන් නංගිට හොඳටම තරහ ගිහින් අපේ චූටි පිංකි. ඉතින් කාටවත් කරදරයක් නැහැ. එයාගේ පාඩුවේ ඉන්නවා. ඕන කෙනෙක් මරා ගන්න කියලා එයා එයාගේ පාඩුවේ එයාගේ වැඩක් කරගෙන එයා ඉන්නවා. නේ තමයි හරිම අවදානින් ඉන්නේ ගෙදර. කවුරු මොනවද කරන්නේ? මොකද වෙන්නේ? ඉතින් බයි. ආයි